ශ්‍රී ලංකා හිස්ටරි කල්චර් ඇන්ඩ් නේචර් YouTube චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. දෙම වීඩියෝ මගින් ලෝක උරුමයක් වන සිංහරාජ වනරක්ෂිතය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනෙනු ලබනවා. සිංහරාජ වනරක්ෂිතය ලංකාවේ දක්ෂපුර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයන් පුරා පැතිර පවතින ජාතික වන උද්‍යානයකි. සිංහරාජ යන නාමය සිංහ රජධානය යන අර්ථය දක්වයි. සිංහරාජ වනරක්ෂිතය තුළට පිවිසුම් මාර්ග 4ක් ඇත. ඒවා නම් ලංකාගම පිවිසුම, ගුඩව හරහා පිවිසුම, ඉටදෙනිය පිවිසුම හා සමන්ගල පිවිසුමයි. මෙම වනාන්තරයේ ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසකි. 1607 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙසද 1980 වසරේදී UNESCO සංවිධානයේ විසින් ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබේ. හොඳින් වැඩුණු ශාක බහුලව ඇති බැවින් මෙහි වන සතුන් පාසුවෙන් දැක ගැනීමට නොහැකිය. මෙම වනාන්තරයේ විවිධ ශාක විශේෂයන්, භූමීන්, උභයජීවීන්, මෘගීන්, පක්ෂීන් හා ක්ෂීරපායින් යන සත්වයන්ට සුරක්ෂිත අභය භූමියක් වන අතර ලංකාවට ආවේනික ශාක, පක්ෂීන්, උභයජීවීන්, මෘගීන් මෙම වනාන්තරය තුළ දක්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේනික සතුන් වන වනරතු මල්පු හා ශ්‍රී ලංකාවේ බට ඇටි කිතුලා, ලංකා කැනා බෙල්ලා, පලාපොළග සහ උණකටුවා, ගත්ලිම්බන්, ගෝවන්, බර්ඩින් කම්නලය දැක්විය හැක. තවද සිංහරාජයටම ආවේනික යෝධ දීවන විශේෂයන් හා ශාකයන් මෙහි දැක ගැනීමට පුළුවන්. සිංහරාජ වනරක්ෂිතය වෙත පැමිණීමේදී කිසිදැනවත් බවුල වතකයට ඒ සඳහා සහ ආරක්ෂිත ඇඳුම් පැළඳ පැමිණිය යුතුය. මෙවන් තවත් වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. තවත් මෙවැනිම වැදගත් තොරතුරු සහිත වීඩියෝවත් සමගින් නැවත හමුවෙමු. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.